අදත් ඔයාලව එකතු කරගන්න මාකට අප්ඩේට් වීඩියෝ එකට අපි මුලින් බලමු බිට්කොයින් වල අපි කතා කරපු විදිහට සහ දැනට මොකක්ද වෙලා තියෙන කියලා. කලින් වීඩියෝ එකේ අපි කතා කරපු විදිහට මේ තියෙන කලින් වීඩියෝ එකේ drawings ඒ කතා කරපු විදිහට මෙතන මේ වෙජ් එක බ්‍රේක් වුණාට පස්සේ අපි ලෝන් පොසිෂන් එකට එන්ට්‍රි එකක් ගත්තා මෙන්න මෙතනදී. මං කිව්වා ඒකේ ස්ටොප් ලොස් එක මෙන්න මේ ලෝ එකට යටින් දාගන්න කියලා. මෙන්න මේ ලෝ එකට යටින් එතකොට අපිට පේනවා ඒ පොසිෂන් එක දැනට ප්‍රොපිට් කරලා තියෙනවා. ඒකෙදි මම කිව්වා මෙතන ටිකක් ලොන්ග් ටර්ම් රෙසිස්ටන්ස් එකක් තියෙනවා. ඒත් එක්කම මෙතන එන්ටයර් ඩවුන් ට්‍රෙන්ඩ් එකේ මේ විදිහට ගත්තොත් එන්ටයර් ඩවුන් ට්‍රෙන්ඩ් එකේ ගෝල්ඩන් පොකට් එක ඒකට කන්ෆ්ලුවන්ස් වෙනවා. හරිද? ඒ නිසා මම කිව්වා මේ හරියදී පළවෙනි ටේක් ප්‍රොෆිට් එක ගන්න කියලා. ඊට පස්සේ සෙකන්ඩ් ටේක් ප්‍රොෆිට් එක වෙනුවට 0.786 එක ගන්න කියලා කිව්වා. ෆයිනල් ටාගට් විදිහට වෙජ් එකේ හයි එක ගන්න කියලා කිව්වා. දැනට අපිට පේනවා මේ පොසිෂන් එක ෆස්ට් ටාගට් ගිහිල්ලා හිට් කරලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් ප්‍රොෆිට් එක 103ක් වගේ ඇවිල්ලා තියෙනවා. බිට්කොයින් වල 103ක් කියන්නේ සාමාන්‍ය හොඳ ප්‍රොෆිට් එකක්. ඊට පස්සේ එතනින් ටේක් ප්‍රොෆිට් සාමාන්‍යයෙන් 3 එකක් වගේ පොසිෂන් එක ක්ලෝස් කරගෙන එන්ට්‍රි එකට ස්ටොප් ලොස් එක දාගෙන තියෙනවා. ඒ නිසා කිසිම බයක් නැහැ. මෙතනට આવොත් අපේ ප්‍රොෆිට් එකක් ගත්තා. මෙතනින් ට්‍රේඩ් එක ක්ලෝස් වෙනවා. හරිද? ඕක තමයි දැනට කතාව. දැනට මෙතනින් රිජෙක්ට් වෙන බවක් තමයි පේන්නේ. අපි දැනට මේකේ මේ ඩ්‍රොවින්ස් ටික අයින් කරගත්තොත් මේ වෙජ් එකේ ඩ්‍රොවින් එකයි මෙතන VWAP එකේ ඇන්කර්ඩ් VWAP එකේ රෙසිස්ටන්ස් එක දැනට සපෝට් එකක් විදියට ඇඩ් කරයිද කියලා බලන්න ඕන. 0.5 ලෙවල් එකත් එක්ක ඉන්ෆ්ලුවන්ස් වෙලා. ඒක අයින් කරගත්තොත් එහෙම මෙතන Fibonacci tool එකත් අයින් කරගත්තොත් අපිට බලන්න පුළුවන් මෙන්න මේ දැන් අපි ඉන්නේ මොන වගේ තැනකද කියලා මාකට් එකේ. අපි ඒකට ඩේලි chart එක දාගත්තොත් එහෙම මම මෙතනදී කතා කරා ඩේලි වල අපි ඉන්නේ head and shoulder pattern එක කියලා. මේ left shoulder එක, head එක and මේක right shoulder එක. අපි දැනට ඉන්නේ මේ head and shoulder pattern එකේ දැනට ඩේලි මට්ටමේ රීට්‍රේස්මන්ට් එකක් යනවා. කියන්නේ අපි මේ දැනට පොඩ්ඩක් හයිඩ් කරගමු. ඩේලි වලින් රීට්‍රේස්මන්ට් එකක් යන ගමන් තමයි තියෙන්නේ. ඒක ටිකක් bearish sign එකක් තමයි මේ ගෙනහලා තියෙන්නේ. මෙම රීට්‍රේස්මන්ට් එක කම්ප්ලීට් වුණොත් ඒ කියන්නේ මේක ඇතුලේ කැන්ඩල් ක්ලෝස් වෙන ගන්න නැතුව ආයෙ දිගටම රිජෙක්ට් කරන ගත්තොත් අනිවාර්යයෙන්ම මේක පල්ලෙහා ලෙවල් එකකට එනවා. ඒ කියන්නේ මෙතන head and shoulder pattern එක වැඩ කරන්න ඉඩ තියෙනවා. මේ අපි බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් head and shoulder මෙතන තියෙන pattern එකේ target එක කොහොමද කියලා. අපි මෙතන line tool එක දාගත්තොත් එහෙම head එකේ top එක තමයි target වෙන්නේ. සාමාන්‍යයෙන් මේ විදිහට ලම්බකයක් ඇඳගත්තට පස්සේ මෙන්න මේ measure එක අර මෙන්න මේ විදිහට බ්‍රේක් වෙච්ච තැනින් තිබ්බට පස්සේ එන ටාගට් එක තමයි ටාගට් එක සාමාන්‍ය 89600ක් වගේ එන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය 90000 වගේ ලෙවල් එකකට. මෙන්න මේ සපෝට් සෝන් එක කිට්ටුවට මාකට් එක එන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍ය ලොකු ඩ්‍රොප් එකක් දැන්න තියෙන ලෙවල් එකත් එක්ක බැලුවට පස්සේ. එහෙම වෙන්න නම් අනිවාර්යයෙන්ම මේක වැඩ කරන්න ඕන. ඒ කියන්නේ මේකේ රෙසිස්ටන්ස් එක උඩ මේ කැන්ඩල් ක්ලෝස් නොවි යටින් කැන්ඩල් ක්ලෝස් වෙවි මේ ට්‍රෙන්ඩ් එක දිගටම කන්ටිනියු වෙන්න ඕන. දැන් කොහොමද ඩේලි මේ මාකට් ස්ට්‍රක්චර් එක තියෙන bearish මේ lower highs හදාලා තියෙන්නේ. lower highs lower lows හදාලා තියෙන්නේ. දැන් මේකත් මෙතන high එකක් හැදුවොත් අනිවාර්යෙන් මේකත් lower high එකක් වෙනවා. lower high එකක් හැදුවට පස්සේ දිගටම මාකට් එක down movement එකේ යන්න බොහෝ දුරට ඉඩකඩ තියෙනවා. හරිද? ඒ නිසා දැනට අපි කතා කරපු විදිහට
ලෝන් පොෂන් එක හෝල්ඩ් කරගෙන ඉන්න පුළුවන් එන්ට්‍රි එකට ස්ටොප් ලොස් එක දාගෙන. පොෂන් එක ආයෙ ගත්තොත් එහෙම මේ විදිහට තමයි පොෂන් එක ඉන්නේ. එන්ට්‍රි එකට ස්ටොප් ලොස් එක දාගෙන ඉන්න පුළුවන්. ෂෝට් එකකට කන්සිඩර් කරන කෙනෙක්ට මේ වෙලාවේ ෂෝට් එකක් ගන්න පුළුවන්. කියන්නේ මමත් හෙජ් මොඩ් එකක් විදිහට හෙජ් පොෂන් එකක් විදිහට ෂෝට් එකක් ගන්නවා. ගන්නවා කියන්නේ ඇත්තටම පොඩි ප්‍රමාණයකින් එන්ටර් වුණා. එතකොට සාමාන්‍යයෙන් මේ වගේ ලෙවල් එකකින් තමයි ෂෝට් එක කරන්නේ. එතකොට මේ ලෝන් එකක් රන් වෙනවා. ෂෝට් එකක් තියෙනවා. එතකොට මේකේ අපි සාමාන්‍යයෙන් ස්ටොප් ලොස් එක දාගන්නේ කොහෙටද කියලා බැලුවොත් එහෙම මෙතන එන්ටර් මොමන්ට් එකේ ෆිබොනාචි දාලා සාමාන්‍ය 7-8 ලෙවල් එක තියෙනවා මෙතන. ඒකට උඩින් දාගන්න එක තමයි හොඳ. සහ මෙන්න මෙතන හයිස් ටිකක් තියෙනවා. ඔන්න හයිස් වලටයි 7-8 ලෙවල් එකටයි උඩින් ස්ටොප් ලොස් එකක් දාගෙන අපිට මේ පොසිෂන් එක නම් දිගටම පොඩ්ඩක් කන්ටිනියු කරගෙන යන්න පුළුවන්. සාමාන්‍ය ෆස්ට් ටාගට් ලෙවල් එක විදිහට මෙන්න මේ කලින් ලෝ එක ගන්න පුළුවන්. සෙකන්ඩ් ටාගට් ලෙවල් එක විදිහට ආයි ඊට පස්සේ තියෙන ලෝ එක ගන්න පුළුවන්. ෆයිනල් ටාගට් විදිහට අපිට මුලින්ම හදපු කියන අර ලොකු ඩවුන් මූවමන්ට් එකේදී හදපු ලෝ එක ගන්න පුළුවන්. ඒක තමයි ෆයිනල් ටාගට් වෙන්නේ. දැනට මෙතන එන්ට්‍රි එකක් මම අරන් තියෙන හින්දා මේ පොසිෂන් එක මෙහෙම තියෙනවා. ඒ නිසා මේකේ ටේක් ප්‍රොෆිට් ටාගට්ස් ඒ විදිහට ගන්න පුළුවන්. මේ මෙන්න මෙතන තියෙන ලෝ එක බ්‍රේක් වුණොත් කරන්න මොකද්ද කියලා අපි ඊට පස්සේ බලමු. දැනට ෂෝට් ටර්ම් පේ චාර්ට් අනිවාර්යයෙන්ම බුලිෂ් වෙලා තියෙන්නේ. බුලිෂ් වුණාට මෙතන රේට් රේස් වෙන ගමන් තමයි තියෙන්නේ. ලොකු පැය 4 chart එකට දාගත්තොත් පැය 4 chart එකනොත් අපිට පේනවා මෙතනින් කැන්ඩල් මේ bearish candle දෙකක් මේ එකක් close වෙලා තියෙනවා. තව එකක් bearish විදියට run වෙනවා. ඒ හින්දා අපිට පොඩ්ඩක් ඒ ගැන සැලකිලිමත් වෙලා බලන්න වෙනවා. හරි බිට්කොයින් වල අප්ඩේට් එක ඔච්චරයි. අපි එතෙරියම් වලට ගියට පස්සේ එතෙරියම් වල අපි කලින් ගත්ත ලොං පොසිෂන් එක තිබ්බා. ලොං පොසිෂන් එකේ සෙකන්ඩ් TP වලට ගියා කියන්නේ හරියටම අන්තමට වගේ ගිහින් තියෙනවා. සාමාන්‍යයෙන් එතනින් ප්‍රොෆිට් ටිකක් බුක් කරගත්තා මම කිට්ටුවරම ගිහින් ඉඳලා. දැනට මාකට් එක එතනින් රිජෙක්ට් වෙලා තියෙනවා. දැනට මගේ මේකේ ස්ටොප් ලොස් එක තියෙන ෆස්ට් ටාගට් එකේ. අපි ෆස්ට් ටාගට් ගත්තේ මෙන්න මෙතන 0.5 ලෙවල් එකේ. එතන ස්ටොප් ලොස් එක දාගෙන ඉන්නේ. එතනට આવත් පොසිෂන් එකෙන් අයින් වෙනවා. එතෙරියම් වල දැනට ෂෝට් ගන්න අවස්ථාවක් නැහැ. දැනට තියෙන්නේ ලොං එක හෝල්ඩ් කරගෙන ඉන්න එක තමයි. අපි ඊට පස්සේ සොලානා වලට ගියාට පස්සේ සොලානා වල මම කිව්වා මෙතන උඩ කැන්ඩල් ක්ලෝස් වෙලා එස්ටැබ්ලිෂ් වුණොත් පොසිෂන් එකක් ගන්න පුළුවන් කියලා. හැබැයි හරියට කැන්ඩල් ක්ලෝස් වුනේ නැහැ. මේ ලෙවල් එක උඩ මේක බ්‍රේක් වුණා වගේ කියන්නේ වීක් විදියට තමයි ට්‍රේඩ් උනේ. ඉතින් මේකේ පොසිෂන් එකක් මම තාම ගත්තේ නැහැ. දැනට ගන්නවා නම් ගන්න පුළුවන්. මෙතන ට්‍රෙන්ඩ් ලයින් එක උඩ තමයි තියෙන්නේ. හැබැයි බිට්කොයින් එකේ තියෙන මේ ස්ට්‍රෙන්ත් එක අඩුකමත් එක්ක සොලානා වල මේ වෙලාවේ ලෝන් එකක් ගන්නෙ නැහැ. සොලානා වල ලෝන් එකක් ගන්න නම් මම ආයෙ පාරක් බලනවා මෙතන සපෝට් එක උඩට ඇවිල්ලා එස්ටැබ්ලිෂ් වෙයිද කියලා. එස්ටැබ්ලිෂ් වුණොත් තමයි මේ සොලානා වල ලෝන් එකක් ගන්න. නැත්තම් දැනට ලෝන් එකක් ගන්න නැහැ. සහ මේක ෂෝට් එකක් ගන්න chance එකක් තියෙනවා දැන්. අපි හිතමු දැන් මාකට් එක මෙතනින් මේ ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් වුණා කියලා. සාමාන්‍ය මෙතනින් මේ ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් වුණොත් අන්න එතකොට මම ෂෝට් පොසිෂන් එකකට එන්ට්‍රි එකක් ගන්නවා සොලානා වල. එතකොට සාමාන්‍යයෙන් ස්ටොප් ලොස් එක මෙන්න මේ සපෝට් එකට උඩින් තමයි දාගන්නේ. සාමාන්‍ය 3% වගේ ලොස් එකකට ලොස් එකක් දරා ගන්න නම් ලොස් එකක් ගියොත් එතකොට ඒකේ ටාගට් වෙන්නේ මෙතන ෆිබොනාචි අඳගත්තට පස්සේ 0.5 එක ෆස්ට් ටාගට් එක විදිහට අපිට ගන්න වෙනවා. ආයි ගෝල්ඩන් පොකට් එක ඊට පස්සේ මෙතන යට ලෙවල් එක. මේ විදිහට තමයි ටාගට් එක ගන්න වෙන්නේ. මේ සිනාරියෝ දෙක තමයි දැනට සොලානා වල තියෙන්නේ. ඒ කියන්නේ දැනට ට්‍රේඩින් ඔපචුනිටි එකක් නැහැ. දැනට අපිට පොඩ්ඩක් බලාගෙන ඉන්න වෙනවා. උඩට ගියොත් ලොං එකක් ගන්න. මෙතනින් යටට આવොත් ෂෝට් එකක් ගන්න. සොලානා අප්ඩේට් එක ඔච්චරයි.